කොළඹ බස් ස්ටෑන්ඩ් එක හදනවා මිලියන 424ක් වෙන් කරලා. හැබැයි රාජපක්ෂ මහත්තයාගේ ගේ හදන්න මිලියන 558ක් වැය කරපු යුගයක් තිබුණා. දැන් එහෙම නැහැනේ. දේශපාලනේ එහෙම නැහැනේ දැන්. ජනාධිපතිතුමාගේ නිල නිවස නෙවෙයිනේ. අපි മന്ത്രിවරුන්ට ලැබෙන විශේෂ වරදාන වරප්‍රසාද නතර කරන ගමනක අපි ඉන්නේ. ඔබට මතක ඇති අපි එහෙම පනතකුත් සම්මත කළා. ඒ නිසා ජනතාවාදී මුදල් ජනතාවගේ මුදල් ජනතා සේවයට ගෙන පදනමින් අපි වැඩ කරන්නේ. හතුරු බලවේග විවිධ මතවාද ගොඩනගයි විවිධ කවි කතන්දර කියයි ඒක අපට අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලොන්ට තවදුරටත් ලාංකීය දේශපාලනය ඇතුලේ හිදසක් නැහැ කියන එක. අවකාශයක් නැහැ. මොකද අපි ජනතා බලාපොරොත්තු ඉටු කරමින් යනකොට ජනතාවගේ බදු මුදල් වලට හරියටම සේවාවන් ටික ඉටු කරමින් යන ගමනක ජනතාව ආයේ නැවත පිස්සුවෙන් වගේ අර